යෝ ගයිස් ඔන්න ඉතින් මට කාමරේස් කරේ පට්ට පරන PC එකක් හම්බුණා. මං ඉතින් ඒක හදන්න දැම්මා. දැන් ඉතින් හදලා කියලා කෝල් එකක් දුන්නා. අපි දැන් ඉතින් ගිහිල්ලා ගේමු වෙන. එහෙනම් අපි ගෙනලා වීඩියෝ එක ආයෙ සෙට් වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි ගෙදර ගෙනලා ආයෙ සෙට් වෙමු. යාළුවනේ දැන් තමයි ගෙදර ආවේ. ඔන්න ඉතින් යාළුවනේ කම්පියුටර් දිනා පර්ෆෝමන්ස් බලන්න මම දැන් තියෙන මොනවද කැලේ දාලා තියෙන ලොකු කවර් එකක් දුන්නා ඉංග්‍රීසි කැලේ. මම ඒක පාඩ පෙන්නන්න සුපිරි පොස්ට් එකක් ගියා මම අන්තිම වීඩියෝ එක අන්තිමේදී ගන්නම් ඒ පොස්ට් එක. එහෙනම් වීඩියෝ එකකින් බලමු කොහොමද දැන් PC එක කියලා. ඕනි ඉතින් යාළුවනේ මේ පැත්තෙන් PC එක බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් මොකද කැලේ බලන්න. අපි බලමු එක ඉන්න එක. මොනවද රිමෝට් එක තියෙන්නේ? මොනවද ඇඩ් කරලා තියෙන්නේ? ඉතින් යාළුවනේ රිමෝට් කරපු දේ motherboard එක. මේක ඉතින් motherboard එක කියවම ඉතින් ගල් රෝඩ් එකක් කරලා තමයි motherboard එක අයින් කරලා දෙනවා. මේකේ වර්ග වාර බලා ගන්න පුළුවන්. Foxconn SL94 කියලා දෙනවා. ඔන්න මේ motherboard එකමයි කියලා දෙන්නේ මේක අයින් කරලා දෙනවා. කියන්නේ මේකත් කියලා දෙනවා ගන්න බැරි වෙයි. මේකේ RAM slot 4ක් කියලා දෙනවා. ඔක ඒ දෙනවා. මේ ගල් බැරි. මේකේ RAM slot 4ක් තියෙනවා ප්‍රධානම අපි අයින් කරගමු. ඊට පස්සේ යාළුවනේ හાર્ඩ් එකත් අයින් කරලා තියෙනවා. ඒකේ තිබිලා තියෙන්නේ GB 320 හાર્ඩ් එකක්. හાર્ඩ් එකත් අයින් කරලා තියෙනවා කොහොමද? ඉතින් යාළුවනේ මදර්බෝඩ් RAM කාඩ් එකත් අයින් කරලා තියෙනවා. එයාගේ RAM කාඩ් එක තමයි කී අප්ඩේට් කරන්න පොඩ්ඩක්. RAM කාඩ් එක වැඩ කිව්වා ඒක අපි අයින් කරලා දානවා. මේකේ RAM කාඩ් එකේ තිබිලා තියෙන්නේ 1GB RAM කාඩ් එකක් තමයි තිබිලා තියෙන්නේ. හරිද? 1GB RAM කාඩ් එකක් තිබිලා තියෙනවා. වැඩ කරනවා. ඊට පස්සේ processor cooling fan එක අයින් කරලා දෙනවා. මේ cooling fan එක තිබ්බා ඒකත් පිච්චිලා කියලා තමයි යනම් කිව්වේ. cooling fan එක අයින් කරලා දෙනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ motherboard එකේ පොඩි එන කැලි බැලි එකක් තියෙනවා. ඒක අයින් කරලා දෙනවා. මේ අපි දැන් කේසින් එක ගලවලා බලමු. ඒක අයින් කරලා දෙනවා. යාළුවනේ මේ ටික තමයි ඇඩ් කරලා තියෙන්නේ. අපි බලමු. අර ඉතින් motherboard එකේ gigabyte motherboard එක තමයි ඇඩ් කරලා තියෙන්නේ. අපි RAM card එක ගලවලා බලමු. මොනවද ඇඩ් කරලා තියෙන්නේ කියලා. යාළුවනේ RAM card එකක් ගහලා දෙනවා. අපේ GB 320 හાર્ඩ් එක තමයි තිබිලා තියෙන්නේ. හයි කරලා තියෙන්නේ දැන්. 300 හાર્ඩ් එක තමයි හයි කරලා තියෙන්නේ. cooling fan එක විදියට මේ හයි කරලා තියෙන්නේ. top brand එකක් තමයි හයි කරලා තියෙන්නේ. top BA96 කියලා එකක් තමයි හයි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ cooling fan එක මට මේ විදියට මම මේ cooling fan එක ගොඩක් හොඳයි. මේ cooling fan එක set කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ power supply එකේ පුංචි දෙයක් තියලා හැදුවා කියලා. ඊට පස්සේ යාළුවනේ මම ඉතින් ඒක check කරලා බලද්දි මේකේ DVD ROM එක වැඩ නැහැ. ඊට පස්සේ ඉතින් මම DVD ROM එක ගත්තා බැලුවා power cable එක set කරලා. power cable එක set කරලා ඒක ගත්තා. යාළුවනේ මේක තමයි දාලා තියෙන්නේ. motherboard එක දාලා තියෙන්නේ, cooling fan එක දාලා තියෙන්නේ, hard එක දාලා තියෙනවා, power supply එකේ දේ හදලා තියෙනවා. යාළුවනේ මේක ඔන්න
බලමු මොන වගේද කියලා පොඩ්ඩක් ඔන් කරලා බලමු මොන වගේද කොහොමද යාළුවනේ කියන්න බැරි වුණානේ මේක ප්‍රොසෙසර් ඒ විදිහට දාලා තියෙන්නේ මේ කෝඩ් ඩු ප්‍රොසෙසර් එක ඉතින් මේකට දාලා තියෙන්නේ ඒ ටික කෝඩ් ඩු තමයි ඒක තමයි ඉතින් පොඩ්ඩක් අවුල තියෙන්නේ කෝඩ් ඩු ප්‍රොසෙසර් එකත් එක්ක තමයි අනිත් ටික එන්නේ එහෙනම් අපි මේක ඔන් කරලා බලමු මොන වගේද කියලා යාළුවනේ ඉතින් අපි මේක දැන් බලමු කොහොමද පර්ෆෝමන්ස් කියලා. යාළුවනේ ඉතින් ඔයාලට පේනවා මං කියපු එක දාලා දිනවා Windows 10 Pro එක. 10 Pro දාලා දිනවා මේකේ processor එක වේගය 2.9 GHz තියෙනවා. ඊට පස්සේ RAM එක 4GB ගහලා තියෙනවා. අනිත් එක නම් ඉතින් normal තමයි. ඔන්න ඔය ටික තමයි ඉතින් කියන්නේ. ඔය විදිහට තමයි ඉතින් අද මගේ PC build එක වෙලා තියෙන්නේ. PC build එක නෙමෙයි ඉතින් පොඩ්ඩක් අලුත් කරා ගන්න කට්ටපන්න මේස් එකක් ඉතින් මේ කෝඩ් ඩු උනාට අවුලක් නැහැ මට thumbnail edit කරගන්න වගේ උදයි thumbnail එක ආදීලා thumbnail edit වගේම මේකෙන් තමයි බලා ගන්න වෙන්නේ Photoshop එකක් දාගත්තා අද ඉඳන් වෙන්න thumbnail මෙන්න මේකෙන් තමයි මම edit කරලා දාන්නේ ඒ කියන්නේ ඉතින් මේ වීඩියෝ එකේ thumbnail එක නම් මම වෙනම ලැප් එකෙන් edit කරලා දෙන්නේ යාළුවනේ ඉතින් මෙන්න මෙහෙම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ PC build එකක් නෙමෙයි ඉතින් අවුලුන්නේ නැහැ පට්ටපන්න PC එකක් හදාගත්තා කොහමරි වැඩ ටිකක් කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා කියලා මම හිතනවා ඉතින්